ඒකට අපි ජීවත් වෙන්නේ නැද්ද මහත්තයා? ආණ්ඩුවක් කියලා පත් කරගත්ත හැමදේම කරද වෙන ආණ්ඩු එක එක වැඩ කරපු හින්දා මේ ආණ්ඩුවක් පත් කරගත්තා. මේ ආණ්ඩුවේ මහත්තයා කරපු වැඩේ අපි තව මේ ඉරුම් බීජ හදන්න කියලා තවවත් අපි ප්‍රපාතර දාපේ විතරයි මහත්තයා කරේ ඒ කට්ටිය මහත්තයා. ඒවා අපිට ඉරුඟු වලට සාධාරණ මිලක් ඕන. 20000යි 25000යි කියන බීජ ඇට පැකට් එක. ඉරුඟු නැති කාලෙට 150ට 60ට ගන්නවා. ඉරුඟු තියෙන කාලෙට 135 දැන් පාලන මිල දානවා. ඊට පස්සේ පොහොරත් ඒ වගේම තමයි ගණන් යනවා. ඒ අපි වගා කරන කාලෙට තමයි මේ දේ වෙන්නේ. හතර අතින් බැටකන ඌවේ බඩ ඉරිඟු ගොවියෝ. දහසකුත් බලාපොරොත්තු පොඩි බැඳගෙන මෙවර මහකන්නේදී බඩ ඉරිඟු වගා කළ ඌව පළාතේ හේන් වගාකරුවෝ සිය අස්වනු මිල පහත වැටීමත් අයහපත් කාලගුණයත් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. වන කාලේ මහත්තයා පැකට් එකක් රුපියල් 20000යි. පැකට් 4ක් අරන් හිටියේ මහත්තයා. මේ සැරේ වැහි වේලට මහත්තයා කර දේ ගොඩාක් මිදුණු සවුත් වුණා. දැන් තම අස්වන වලට නිසි මිලක් නොලැබෙන බවයි යොවුන් පවසන්නේ. රුපියල් දැන් 130ට බද්දක් ගහලා මහත්තයා. ඒ බද්ද හින්දා මහත්තයා දැන් අපිට මේවා දී ගත්ත කියන්න දෙයක්වත් නැහැ. මිනිහෙක් මහත්තයා වැඩට ගන්නේ 2500යි. එතකොට ලොරි හයර් එක දෙන්න ඕනේ ටැට් මේ පල්ලෙහාඳ උඩට ගේන්න ඒකට රුපියල් 8000යි මහත්තයා. ඒතර මං ටිප් 3ක් ගෙනාවා. එතකොට එතනයි බර ගාණක් එතන මහත්තයා. හරි රටින් ගෙනල්ලා ඉරුම් ගෙනල්ලා එවිලා මේකේ මොකද්ද කරන්න ගිහිල්ලා. දැන් 130යි මහත්තයා බද්ද ගහලා තින්නේ. අපි ජීවත් වෙන්නේ කොහොමද මහත්තයා? දැන් මගේ ළමයි ඉන්නවා 3 දෙනෙක්. දෙන්නෙක් ඉගෙන ගන්න 3 දෙනාම ඉගෙන ගන්නවා. ලොකු දුව කරදේ විභාගෙන් හැමදේම පාස් වෙලා. දැන් එයා ඊට පස්සේ ආණ්ඩාලා බැරි මිතර මහත්තයා කොළඹ ගියා. අපි ජීවත් වෙන්නේ කොහොමද අප්පච්චි මෙන්න මෙහෙමයි කියලා ඒත් කිව්වා. ඒතර අපිට සහනයක් නැද්ද මහත්තයා මේ වගේ? අපි ඉල්ලන්නේ කරදේ හදාගත්ත බීජෙට හරි කරදේ අපිට මිලක් දාලා දෙන්න කියලා තමයි මහත්තයා. කොහොම හරි මහත්තයා ගොවි බැලුවා නම් කරදේ 35ක් විතර ගොවියෝ වවලා තියෙනවා. දැන් 35 දැන් හේන ඉඳලා ආදින්න බැලුවා නම් මහත්තයා කරදේ මට කොහොම හරි මිනිස්සු 25 30ක් ගියා මේක මට යනවා අතන එතෙන්ද මෙතෙන්ට අදින්නම මේ කට්ටියම යනවා කොහොම හරි 15ක් විතර. ඒතර ඇති ලාභයක් නෑ මේකේ. අපි ජීවත් වෙන්නේ බොහොම අමාරුයි. ණයට පොහොර ගත්තේ. තව පොහොර ගෙවා ගන්න පොහොර මිල ගෙවන්න විදියක් නෑ. දැන් පෙරේදා කරදේ ඒත් ගෙදරට ආව කරදේ පොහොර කඩේ මුදලාලික් කරදේ පොහොර ඉල්ලගෙන. සල්ලි ඉල්ලගෙන. ඒවත් දෙන්න විදියක් නැතුව දැන් මේක දැන් හරියට මිලක් එන්නේ නැතුව මේක අපි මොකද කරන්නේ කියලා තමයි කල්පනා කර ඉන්නේ මහත්තයා. මේ ඉරුම් කිලෝ 10ක් හිටවුවා මම. ඉරුම් කිලෝ 10ක් හිටවට ඉරුම් කිලෝ 300 200ක්වත් දෙන්න බෑ. ඒ තරමට නරක වෙලා ඔක්කොම තියෙන්නේ. නරක නෙමෙයි වැස්සයි අර මේ ඉරුම් හැදුනෙත් නෑ. ඒක මේ සම්බෝටක අඳුන්නේ අපට වෙන ඉරුම් මාරි. බීජත් හොඳ නෑ. ඒ නිසා ඉතින් අපට ආසන්න මේ සැරේ තින් උඹක්ම පාඩුයි. අපිට කියන්න තියෙන්නේ ඉරුම් ඇට නැති කාලෙට මිල යනවා. තියෙන කාලෙට මිල නැහැ. දැන් පාලන මිලක් දාලා 130යි 35යි. මිනිසුන්ට ඉරුම් ඇට කිලෝ 5ක් ගන්න 18,000 19,000ක් ඕන. පොහොර මිටියක් ගන්න 10,000ක් ඕන. ගමේ ගොඩාක් ඉන්නේ දුප්පත් මිනිස්සු. අපි රජයෙන් කියලා කිසිම සහන ආධාරයක් ඉල්ලන්නේ නැහැ. අපිට මේ පාලන මිල අයින් කළා ඉරුඟු වලට සාධාරණ මිලක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. ගොඩාක් සවුත් වෙලා මේ පේනවනේ මහත්තයෝ. ඒ නිසා අපිට ඉල්ලන්නේ සාධාරණ මිලකට.
සවුත්තුනේ අපිට මේ වැස්ස වැඩි වෙලා තමයි. පළවෙනි පොහොර දාගන්න බැරි වුණා. පළවෙනි පොහොර දින 14න් දාන්න ඕන එක මාසයක් ගියා දාන්න වැස්ස නැතුව. පස්සේ වැස්ස වැඩි වෙලා දෙවෙනි පොහොර දාගන්න බැරි වුණා. වැස්ස මාසයක්ම තිබිලා තමයි ගොඩාක්ම මේ සවුත්තුනේ. බීජ හොඳයි. බීජ හොඳයි. බීජ හොඳ වුණාට ඩග්ගාලා මේ බීජ අසන්න ගන්න කාලෙට මිල අඩු කරනවා. ඉතින් අපි 135 ගන්නට විකුණුවත් විකුණනත් මේ තවත් මේ අපිට විකුණන්න තියෙන්නේ. එනට අපිට මේ පොහොර වලට බෙහෙත් වලට මිල ගියාට පස්සේ මේ කාටවත් ලාභයක් තියාගන්න නැහැ. මේ ගමේ මිනිස්සු කවුරුත් රජයෙන් කියලා කිසිම සහනාධාරයක් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ එකම දෙයයි ඉරුඟු වලට අපිට සාධාරණ මිලක් දෙන්න කියලා විතරයි. අපි ආදායම් ගන්න කලින් තිබුණේ මේ 175යි 165ට ගාන තමයි තිබුණේ. ඉරුඟු කඩලා අපි අස්වැන්න ගන්න හදනකොට පාලන මිලක් රජයෙන් විසින් දැම්මේ 130ක්. ටීවී එකේම අපිට දැනුණා. ඊට පස්සේ තමයි කඩේ ගත්තෙත් 130ට 35ට. නමුත් මේ සම්පෝස වලින් නම් මේ පොඩි සහනයක් කරනවා, පොඩි ගාණක් වැඩිපුර ගන්නවා. නමුත් ඒක අපිට මේ විකුණ ගන්න අමාරුයි. මේ තියෙන වැස්සත් එක්කලා සම්පූර්ණ ඉරුම් ඇට කිලෝ 5කින් හිටවලා තිනවා නම් ඒකෙන් කිලෝ 2කමාරක විතර ප්‍රමාණයක් තමයි සම්පෝසයකට දෙන්න පුළුවන්. මොකද කළු ඇට අරමුව තියෙන ඒ කිසි දෙයක් ගන්නෙ නැහැ. වැඩිපුර ප්‍රමාණයක් තමයි අපිට කුණු වලට දෙන්න වෙන්නේ 130ට. එතකොට අපේ ගොවියට ගොඩක් පාඩුයි ඉතින්. ළමයි පාසල් යවා ගන්න අධ්‍යාපනය ලබා දෙන්න ඒ වේදන් බෙහෙත් එහෙත් වේදන් ඒ සියල්ලම සම්පූර්ණ කරගන්නේ මේ බඩ ඉරුඟ වලින්. ඇත්තටම බඩ ඉරුඟ හිටවනකොට මේ කොහේවත් නැති මිලක් එනවා බඩ ඉරුඟ ඇට වලට, බීජ වලට. බීජ වුණ අපි ගන්නවා 20000යි 25000යි කියන බීජ ඇට පැකට් එක. ඊට පස්සේ පොහොරත් ඒ වගේම තමයි ගණන් යනවා. ඒ අපි වගා කරන කාලෙට තමයි මේ දේ වෙන්නේ. පොහොර මිටිය 10000 තිබ්බොත් 12000යි 15000 දක්වා පොහොර මිටිය වැඩි වෙනවා වගා. ඒත් කොහොම හරි අමාරුවෙන් කනකර උකස් තියලා නැත්තම් බැංකු වලින් ණය අරන් මිනිස්සු මේ ගොවිතැන කරනවා. ඒ ගොවිතැන අමාරුවෙන්ම කරලා ඉවර වෙනකොට මේ තියෙන කාලගුණික දත්ත ඔක්කොටම අහුවෙලා මේ විනාශ වෙලා වැස්සට අහුවෙලා නියකට අහුවෙලා මැරිලා ඉතුරු වෙන ටික අස්වැන්නක් ගන්න අපි සූදානම් වෙනකොට හැමදාමත් වෙන එකම දෙයක් තියෙනවා. ඒකත් මේ සැරෙත් උනා. ඒක තමයි අපි මහත්යෝ වෙලා තියෙන්නේ. පාලන මිලක් දානවා රටින් බඩ ඉරුඟට ගෙන්නනවා. අපි ගොඩක් අමාරුවෙන් මේ හේන් කොටාගෙන ජීවත් වෙන්නේ. අපිට මේ හේන් කොටාගෙන දැන් ජීවත් වෙන්න මිලකුත් නැහැ. ඒක නිසා අපිට පොහොන ආධාරයක්වත් ලබා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. අපිට ගන්න පුළුවන් ප්‍රමාණයට පොහොර ටික ලබා දෙනවා නම් අපිට වෙන මොකුත් ඕනින්නේ නැහැ. අපි ගොවිතැන් කළා තමයි ජීවත් වෙන්නේ. කුඹුරු හේන් තමයි හදාගන්නේ. මේ පොහොර මිල වැඩි නිසා ගන්න අපහසුතාවක් වෙනවා. අපි ණයක් කළා එහෙම තමයි හදාගන්නේ. මේ සැරේ වැස්සත් එක වැස්ස වැඩි නිසා ඉරුඟු තේ හැම දෙයක්ම ගොඩ ගිහින් මේවා වෙලා තියෙන්නේ. ඒ හින්දා මේ කියන්නේ මේ ඒ හදලා තියෙන බීජ ගන්න ඒවත් වැඩි මිලකට ගන්න කියලා තමයි කියන්නේ රජයට. අපි ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා හේන් කුඹුරු හදලා. ඉතින් මේ සැරේ වැස්ස නිසා ඒවත් ඉතින් හොඳටම අසාර්ථක වුණා. ඉතින් මේ රජයට කියන්නේ බෙහෙත් පොහොර ටිකත් ඉරිඟු බඩ ඉරිඟු යට බීජ එහෙම මේ සාහන මිලට ලබා දෙන්න ලෙසත් පොහොර මිල වැඩි නිසා ඉතින් දැන් ගොවිතැන් කිරීමත් මිනිසුන්ගේ අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අඩු කරලා රජයට කියන්නේ රජයට මේ බෙහෙත් පොහොර ටික බීජ ටිකවත් මේ පාලන මිලකට දෙන්න කියලා. ඇත්තට මහත්යෝ දැන් නම් මේ ගොවිතැන කියන එක එපාම වෙලා කලකිරලා තියෙනවා. මේ අවුරුද්ද නම් ගොවිතැන නැති වෙන්නම නැති වුණා.